ඉතින් මිනිස්සු දෙවියන්ගේ පිහිටක් බලාපොරොත්තු වෙනවා. දැන් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව බලාපොරොත්තු වෙනවනම් ඒ පිහිට ආරක්ෂාව කොහොම මේ මිනිස්සු ලබා ගන්නවා? අපි කරදරයකටපත් වෙන විට දෙවියෝ ඉස්සරහා යාතිකා කරාට සජ්ජායනාවල් පැවැත්වුවට වැඩක් නැහැ. කන්න ලව් කරාට වැඩක් නැහැ. අපේ ජීවිතේ දෙවියන්ගෙන් වැඳුම් ලබන්න පුළුවන් තැනට පත් කරගෙන තියෙනවා දැන්. දැන් ධර්මයේ සඳහන් වෙනවා සක්‍ර දෙවියෝ ඔය ගමනක් යන්න ලේස්ති වෙනකොට සතර දිශාවට වන්දනා කරනවා. සක්‍ර දෙවියන්ගෙන් අහනෝනේ මාතලේ දිව්‍ය පුත්‍රයා මේ ඔබ වහන්සේට මේ දිව්‍ය ලෝකේ මහා බල සම්පන්න දෙවිවරුත් වන්දනා කරනවා. මනුස්ස ලෝකේ මිනිසුත් වන්දනා කරනවා. කාට ඒ වදින්නේ වෙන්නේ? ඔය සක්‍ර දෙවියෝ කියනවා මේ මනුස්ස ලෝකේ සිල් ගුණදම් පුරන වික්ෂු සංඝයා වහන්සේලාට සිල් ගුණදම් පුරන ඉති පන්සිල් රකින්න ඔය අටසිල් සමාදන් වෙන ගිහි උපාසකයන්ට මම වන්දනා කරන්න කියලා කියනවා. එතකොට කෙනෙක් තමන්ගේ ජීවිතය තුළ මේ සිල්වත් ජීවිත ගත කරනවා නම් ධර්මයට අනුව ජීවත් වෙනවා නම් සක්‍රය පව වන්දනා කරන මේ පුද්ගලයා. බුදුරජාණන් වහන්සේ පිරුණම් මංචකේ වැඩ සිටු වෙලාවේ දා අවසාන මොහොතේ සක්‍ර දෙවියෝ ආවට පස්සේ බුදුහාඳුරෝ සක්‍ර දෙවියන්ට කිව්වනේ මේ ශාසනය පවතින්නේ අවුරුදු 5000ක් දක්වා මේ ලංකාදීපේ ලංකා තලේ. මේ රට ආරක්ෂා කරන්න ඕනේ. සක්‍ර දෙවියන්ට මේක පවරලා තියෙන්නේ. මේ සක්‍ර දෙවියෝ අපේ රට ආරක්ෂා කරන්න, බුදුදහම ආරක්ෂා කරන්න භාග්‍යතුන් වහන්සේගේ වචනේ ක්‍රියාකාරීන් පිළිගත්තා. ඒ නිසා මිනිස්සු ආරක්ෂා කරගන්න, දහම ආරක්ෂා කරගන්න, රට ආරක්ෂා කරගන්න සක්‍ර දෙවියෝ බැඳිලා. නිසා ආරක්ෂක දෙවි දේවතාවුන් වහන්සේලා මේ රටේ ධර්මානුකූලව ජීවත් වෙන මිනිස්සු රකින්න. වික්ෂූන් වහන්සේලා රකින්න. ඒකට මිනිස්සු කෙරෙහි දෙවියන්ගේ ඇල්ම බැල්මක් නැති වෙලා දෙවියෝ මිනිසුන්ගෙන් පලා යන්නේ මොකෝ ඈත් වෙන්නේ මොකෝ? ප්‍රධානම හේතුව තමයි නිත්‍ය වූ පංචශීලය ආරක්ෂා නොකිරීම. ඊළඟට පොහොය අටසිල් සමාදන් නොවීම. දැන් මෙහෙම වෙනකොට මිනිස්සු පස්පව් කරනවා. දස අකුසලයේ හැසිරෙන. එතකොට පාලකයාගේ සිට මේ සාමාන්‍ය හැම මිනිස්සෙක්ම පිරිහීමටපත් වෙනවා. මේ පිරිහීම තුල දෙවියන්ගේ අර බැල්ම කියන එක ආරක්ෂාව කියන එක ලැබෙන්නේ නැහැ. දෙවියෝ ඈත් වෙලා යනවා. එතකොට අමනුෂ්‍ය ග්‍රහණයට තමයි නතු වෙන්නේ. ඔය කාලෙන් කාල වලට මේ කාල විපත්ති ඇති වෙලා මහා ව්‍යසන ඇති වෙන්නේ. මහා නියන් ඇති වෙනවා, ගම් වතුර ඇති වෙනවා, සුලිසුලන් ඇති වෙනවා. නොඑක් දේවල් ඇති වෙනවා. ඒවට හේතු තියෙනවා ඉතින්. ඒ වගේ මහා විපත් ඇති වෙලා යන්නේ මිනිස්සුන්ගේ දුසිල්වත් වීමත් බලපාන. නමුත් කොහොම වුණත් මේ රටේ මේ ධර්මයේ අවුරුදු 5000ක් දක්වා රැකෙනවනේ. ඉතින් ඒ නිසා මිනිස්සු මේක පවත්වාගෙන යනකොට අන්න මිනිස්සු තුල තමන් තුල මේ ගුණ යහපත්කම් ටික මනුස්ස ගුණධර්ම ටික නිතරම සීල් රැකීම සීල්පද ටික ආරක්ෂා කරගෙන ධර්මයේ හැසිරීම කළ යුතුයි. අන්න එහෙම කරනකොට දෙවියන්ගේ ඇල්ම බැල්ම රැකවරණය ලැබෙන මේ පුජ්‍යලයන්. දෙවියෝ දකින්න බලනවා. අර පණිවිඩ අරගෙන යනවනේ. සෑම මාසයකම මේ 15ක පොය දවසට දෙවියෝ ඇවිල්ලා බලනවා. බලලා මිනිස්සු සීල් සමාදන් වෙනවද? අහවල් ප්‍රදේශයේ මිනිස්සු ධාර්මික ජීවිත ගත කරනවද? ධර්මයේ හැසිරෙනවද? පංචශීලය ආරක්ෂා කරනවද? පස්පවින් තොර වෙලාද ගත කරන්නේ? අන්න ඒ වගේ විස්තර ටික හොයලා ගිහිල්ලා මේක දිව්‍ය ලෝකයේ මේ සක්‍ර දෙවියෝ ඉස්සරහා රැස් වුණාට පස්සේ මේක ප්‍රකාශ කරනවා මේ අහවල් රටේ මිනිස්සු අහවල් ප්‍රදේශයේ මිනිස්සු සිල් ගුණ දහම් රකින්න ධර්මයේ හැසිරෙනවා දන් දෙනවා භාවනා ආදී සිද්ධ කරනවා පස්පයින් වැළකීලා කටයුතු කරන්නේ මේ පණිවිඩට ගිහින් අන්න ගිහින් දුන්නට පස්සේ අන්න අර පුජ්‍යලෝ කෙරෙහි දෙවියෝ ඇවිල්ලා රැකවරණය සලසනවා ආරක්ෂාව සලසනවා ප්‍රධානම හේතුව මොකද ධර්මයේ ආරක්ෂා කිරීම සහ ධර්මානුකූල ජීවිත ගත කිරීම. එහෙනම් මේ කෙනෙක්ට දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙන්නේ නැත්නම් සමහරු කියනවා 33 කෝටියක්ම දෙවිවරු ඉන්නවා අපේ දිහා එක්කෙනෙක්වත් බලන්නේ. ඉතින් මිනිස්සු දෙවියෝ හොයාගෙන යන්නේ. දෙවියන්ගේ පිහිට පතාගෙන යන්නේ මිනිස්සු අසරණ වෙනකොටනේ. ජීවිතේ දුසිල්වත්ව ගත කරලා ප්‍රාණඝාත ආදී අකුසල් කරමින් කාමිත්‍යාචාර ආදී භවකම් වල නිරත වෙමින් සොරකම් ආදී සිද්ධ කරමින් ජීවිතේ ගත කරලා කොහේ හරි වැරදීමක් සිද්ධ වෙනකොට මේ ලෞකික ජීවිතය ඇතුලේ දුවන. ගිහිල්ලා පන්සලට ගිහිල්ලා බෝධිය වටේ ගිහිල්ලා දේවාලයට ගිහිල්ලා දැන් කියන. කියලා බලනවා මේක මොකක් හරි පිහිටක් ලැබෙනවා.
නෑ එහෙම පිහිට වෙන්නේ නෑ. මොකද දෙවියන්ට පේනවනේ. දැන් භූමාටු දෙවියන්ට වුණත් මේ කතාව පේනවා. අද පේන්නේ මේ මිනිස්සයා අවංකව මේ ධර්මයේ හැසිරෙන පුද්ගලයෙක් නෙමෙයි. මේක නිකන් අර අල්ලසක් ගන්නවා වගේ ඇවිල්ලා කියන වැඩක්. ඉතින් දෙවියන්ට අර ඔක්කොම මේ මිනිස්සයා වැරදි කරපු ටිකක් පේනවා ඉඳලා හිටලා කරන හොඳෙත් පේනවා. ඉතින් ඒ නිසා අර ඉඳලා හිටලා ගිහිල්ලා හොදක් කරලා අනේ දෙවියන්ටවත් පේන්නේ නැද්ද කියලා කියනවා. අපිට මේ පීඩක් සලසන්න කියලා. හැබැයි දෙවියෝ බලාගෙන ඉතියි මිනිස්සු ජීවිතය තුළ පස්පව් කරන හැටි. අධර්මිෂ්ඨව ජීවිතය ගත කරන හැටි දෙවියෝ දැක්කා. ඒ නිසා දෙවියන්ගේ පිහිටක් ආරක්ෂාවක් එහෙම මිනිසුන්ට නිරන්තරයෙන් එහෙම ලැබෙන්නේ. එකපාරට ලැබෙන්නේ. අන්න ඒ පුජ්‍යලයා ජීවිතේ ධර්මයට බර වෙනවා. ජීවිතේ දැහැමින් කටයුතු කරන්න ඕන. නිති පන්සිල් රකින්න ඕන. ඔය අටසිල් සමාදන් වෙන්න ඕන. පස්පවෙන් ඈත් වෙන්න ඕන. අන්න එහෙම ජීවිත ගත කරනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ Tamanට. Tamanගේ ජීවිතයම ආරක්ෂා වෙනවා ධර්මයෙන්. දෙවියොත් ආරක්ෂාව සලසනවා කියලා කියන්නේ දෙවියෝ ආරක්ෂා කරනවා කියලා කියන්නේ ධර්මයේ රකින්න පුජ්‍යලයා. ඒ නිසා ධර්මයෙන්ම ඒ පුජ්‍යලයා රැකෙනවා.